අද අපි කතා කරමු networking field එකේ popular protocols දෙකක් වන OSPF and EIGRP ගැන. So let's move to the video. හරි. අද මේ පැහැදිලි කිරීමෙන් අපි කතා කරන්න යන්නේ networking ලෝකයේ තියෙන දැවැන්තම routing protocol දෙකක් ගැන. ඒ තමයි EIGRP සහ OSPF. සංකීර්ණ ජාලයන් ඇතුලේ දත්තවලට යන්න පුරුවන් හොඳම පාර හොයාගන්නේ කොහොමද කියන එක තමයි මේ protocol දෙකේම ප්‍රධාන රාජකාරිය. අන්තර්ජාලය සහ ලොකු ආයතනික network කිසිම අවහිරයක් නැතුව වැඩ කරන්න නම් මේ තොරතුරු හුවාමාරුව මාර්ම වේගවත් වගේම නිවැරදි වෙන්න ඕනේ. ඉතින් අපි බලමු මේ දැවැන්තෙන් දෙන්න කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මේ සංකීර්ණ මාතෘකාව ලේසියෙන් තේරුම් ගන්න අපි මේක පැහැදිලි පියවර කීපයකට කඩාගමු. මුලින්ම තරංගකරුවන් අඳුනගෙන ඊට පස්සේ ඔවුන්ගේ ප්‍රධාන පියවර තුනක ක්‍රියාවලිය බලමු. අසල්වැසියන් වෙන හැටි, තොරතුරු හොමාරුව සහ අවසාන තීරණය ගන්න හැටි අනුපිළිවෙලින් කතා කරමු. පළවෙනි පියවර විදිහට අපි බලමු මේ තරංගකරුවන් දෙන්න කවුද? එයාලගේ මූලික දර්ශනයන් කොහොමද එකිනෙකට වෙනස් වෙන්නේ කියලා. මේ වෙනස තේරුම් ගන්න එක ඉස්සරහට යන්න කලින් ගොඩක් වැදගත්. බලන්න මේ ප්‍රොටෝකෝල දෙක ජාලයක් දිහා බලන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෝණ දෙකකින්. EIGRP කියන්නේ distance vector ප්‍රොටෝකෝලයක්. ඒ කියන්නේ යා තීරණ ගන්නේ අලපු ගෙදරෙක් කෙනා. ඒ කියන්නේ අසල්වැසි රවුටරේ කියන දේවල් අහලා. හරියට අර කනින් කනට පණිවිඩය යවන ටෙලිෆෝන් සෙල්ලම වගේ. හැබැයි OSPF ඊට වඩා වෙනස්. එයා link state ප්‍රොටෝකෝලයක්. අනුන් කියන දේවල් නිකම්ම පිළිගන්නේ නැතුව එයා මුළු network එකේම සම්පූර්ණ සිතියමක් තනියම හදා ගන්නවා. දර්ශනයන් කොච්චර වෙනස් වුණත් මේ දෙන්නම දත්ත හුවමාරු කරගන්න පාවිච්චි කරන්නේ එකම විදිහේ පියවර තුනක ක්‍රියාවලියක්. ඒ පියවර තුන තමයි මුලින්ම අසල්වැසියන් අඳුනගන්න එක, ඊළඟට network එකේ විස්තර එකිනෙක අතර බෙදා ගන්න එක සහ අවසාන වශයෙන් ඒ ලැබුණු තොරතුරු වලින් හොඳම පාර ගණනය කරන එක. ක්‍රියාවලිය සරලයි වගේ පෙනුනට ඇතුලේ වෙන දේ ඊට වඩා ටිකක් ගැඹුරුයි. අපි යමු පළවෙනි පියවරට අසල්වැසියන් වෙනවා කියන්නේ කොහොමද? මේ දෙන්නම කරන්නේ network එකට multicast තාක්ෂණයෙන් මිත්‍රශීලී hello message එකක් යවන එක. හැබැයි මේ යාලුකම් හදාගන්න එක එක ප්‍රොටෝකෝල් වල තියෙන නීති රීති වෙනස්. මේ දත්ත දිහා බැලුවම අපිට පේනවා ලොකු වෙනසක්. EIGRP ටිකක් ලිහිල්. ACE number එක, subnet එක සහ key values වගේ දේවල් ටිකක් ගැලපුණාම යාට ඇති. හැබැයි OSPF ඊට වඩා ගොඩක් තදයි. අසල්වැසියෙක් වෙන්න නම් area ID, hello සහ dead timers වගේම subnets හරියටම match වෙන්නම ඕනේ. නැත්නම් කිසිම කතාවක් නැහැ. ඒ වගේම OSPF වලට තව විශේෂ දෙයක් ඕන වෙනවා. ඒ තමයි router ID එකක්. හරියට අනන්‍යතා අංකයක් වගේ. router එකක් init කියන මූලික තත්ත්වෙ ඉඳලා 2A තත්ත්වෙට යන්න කලින් මේක අනිවාර්යයි. මේක අපිට අතින් දෙන්නත් පුළුවන්. නැත්නම් router එකේ තියෙන ලොකුම loopback IP එක ස්වයංක්‍රීයව තෝරගන්නවා. හරි. දැන් යාළුවොත් හොයාගත්තා කියමුකෝ. ඊළඟ අභියෝගය තමයි මේ දැවන්ත ජාල දත්තතෝගේ traffic එකක් නැතුව අවුලක් නැතුව ආරක්ෂිතව හොමාරු කරගන්නේ කොහොමද කියන එක. අපි ඒක බලමු. මෙතනදී EIGRP පාවිච්චි කරන්නේ Reliable Transport Protocol එම්මත් නැත්නම් RTP කියන ක්‍රමය. මුලින්ම සම්පූර්ණ තොරතුරු යවලා ඊට පස්සේ මොකක් හරි වෙනසක් වුණොත් විතරක් ඒ වෙනස් වුණු කැල්ල විතරක් යවනවා. ඒකෙන් bandwidth එක ගොඩාක් ඉතුරුයි. හැබැයි OSPF කරන්නේ Link State Advertisements හෙවත් LSA මුළු network එක පුරාම යවන එක. එයාලගේ අරමුණ හැම router එකම එකම විදිහේ අතිශය නිවැරදි Link State database එකක් හදාගන්න එකයි. බ්‍රෝඩ්කාස්ට් network එකක link එකක් down වුණොත් මොකද වෙන්නේ? එකපාර updates ගොඩක් එවෙත් මුළු network එකම හිර වෙන්න පුළුවන් නේද? මේක නවත්තන්න OSPF නියම වැඩක් කරනවා. එයාලා designated router එකක්, ඒ කියන්නේ ප්‍රධාන router එකක් තෝරගන්නවා. හරියට traffic පාලනය කරන පොලිස් නිලධාරියෙක් වගේ අනිත් හැමෝගෙම තොරතුරු මධ්‍යස්ථානයේ විදිහට වැඩ කරන්නේ මෙයා තමයි. ඔන්න දැන් හැම තොරතුරක්ම බෙදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ගමනාන්තයට යන්න පුළුවන් හොඳම වේගවත්ම පාර මොකද්ද කියලා තීරණය කරන අමාරුම කොටස. ඒ කියන්නේ සැබෑ ගණිතමය ගණනය කිරීම. මෙතරදී අපිට ටිකක් ඔළුව පාවිච්චි කරන්න වෙනවා. මොකද EIGRP හොඳම පාර තෝරන්නේ මාරම සංකීර්ණ සූත්‍රකින්. 10/7 වෙනි බලය network එකේ තියෙන අඩුම bandwidth එකකින් බෙදලා ඒකට ප්‍රමාදය හෙවත් delay එක එකතු කරලා ආයමත් ඒ ඔක්කොම 256න් ගුණ කරනවා. මේකින් පාරේ වේගයයි පරක්කුවයි දෙකම ඊටාම සූක්ෂමව මැනලා බලනවා. මේ සංකීර්ණ ගණනය කිරීම නිසා routing loops එහෙම නැත්නම් දත්ත එකම තැන කැරකෙන එක නවත්තන්න EIGRP අපූර්ව දෙයක් කරනවා. එයා දුර්වල ಜಾති දෙකක් ගැන සැලකිලිමත් වෙනවා.
එකක් තමයි අසල්වැසියා එයාගේ ඉඳන් ගමනාන්තයට තියෙන දුර විදියට කියන reported distance එක. අනිත් එක තමයි තමන්ගේ ඉඳන් ඒ අසල්වැසියාට තියෙන දුරත් අරකටම එකතු කරලා හදාගන්න සම්පූර්ණ දුර එහෙම නැත්නම් feasible distance එක. මේක තමයි EIGRP වල තියෙන සුපිරිම හැකියාව. හිතන්නකෝ ප්‍රධාන පාර කැඩුනා කියලා. අපිට බෑකප් පාරක් තියෙනවා නම් ඒ පාරේ අර කලින් කියපු reported distance එක ප්‍රධාන පාරේ feasible distance එකට වඩා අඩුයි නම් අන්න ඒක feasible success එකක් වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන පාර කැඩුන ගමන් ආය අමුතුවෙන් ගණන් හද ඉන්න නැතුව ක්ෂණිකවම මේ බෑකප් පාරෙන් දත් යවන්න පුළුවන්. network එකක් down නොවී තියාගන්න මේක මාරම විදිහට උදව් වෙනවා. EIGRP එකේ ඒ සංකීර්ණ ගණිතය දැක්කම OSPF වල තත්ත්වය කොහොම ඇද්ද කියලා හිතන්න පුළුවන්. හැබැයි OSPF මේක ගොඩක් සරල කරනවා. එයාලා කරන්නේ තප්පරයට කිලෝබිට් ලක්ෂයක රෙෆරන්ස් බෑන්ඩ්විඩ්ත් එකක් අරගෙන ඒක ආදාළ කේබල් එකේ බෑන්ඩ්විඩ්ත් එකකින් බෙදන එක විතරයි. හැබැයි අද කාලේ තියෙන අධිවේගී ජිගබිට් නෙට්වර්ක් වලදී මේ ලක්ෂ්‍ය අගය මදි වෙන නිසා අවශ්‍යතාවය අනුව ඇඩ්මින්ලට සිද්ධ වෙනවා මේක ටිකක් වෙනස් කරලා හදාගන්න. මේ සරල ගණිතෙන් යන උත්තරයට අපි කියන්නේ cost එහෙමත් නැත්නම් පිරිවැය කියලා. බලන්න මෙයාගයන්. fast ethernet වලට ලැබෙන්නේ 1 වගේ ඊට අඩු පිරිවැයක්. සාමාන්‍ය ethernet වලට 10ක් එද්දී පරණ serial cable වලට 64ක ලොකු පිරිවැයක් එනවා. ඉතින් සරලවම අඩුම cost එක තියෙන පාර, ඒ කියන්නේ වේගවත්ම පාර තමයි දිනන්නේ. එනම් මූලික දර්ශනයන් අසල්වැසි නීති ගණනය කිරීමකම අපි කතා කළා. දැන් බලමු සැබෑ ලෝකයේදී ඇත්තම නෙට්වර්ක් එකකදී මේ දෙන්නගෙන් කාවද අපි තෝරගන්නේ කියලා. අපි මේ උපකරණයට රවුටරේ කිව්වත් සමහරු විහිළුවට වගේ රූටර් කිව්වත් නෙට්වර්ක් ඉංජිනේරුවන්ට අන්තිමට සිද්ධ වෙනවා මේ ප්‍රොටෝකෝල් එකකින් එකක් තෝරගන්න. ඒ තීරණය ගන්න වෙන්නේ හැංගීම් මත නෙවෙයි තනිකරම තාක්ෂණික කාරණා මතයි. සාරාංශයක් විදිහට බැලුවොත් OSPF කියන්නේ ලෝකයේ ගොඩක්ම පාවිච්චි වෙන ඕනෑම බ්‍රෑන්ඩ් එකක වැඩ කරන විවෘත ප්‍රමිතියක්. ඒකෙන් මුළු නෙට්වර්ක් එකේම සිතියමක් හදනවා. අනික් පැත්තෙන් EIGRP කියන්නේ අසල්වැසියන් හොයාගන්න ලේසි ඒ වගේම feasible successes හරහා කිසිම වෙලාවක් නාස්ති කරන්නේ නැතුව ක්ෂණිකව බෑකප් පාරවල් වලට මාරු වෙන්න පුළුවන් පුදුමාකාර හැකියාවක් තියෙන ප්‍රොටෝකෝල් එකක්. ඉතින් අන්තිමට මේ සරල බව සහ කාර්යක්ෂමතාවය කියන දෙකෙන් අපි නෙට්වර්ක් එකේ ප්‍රමාණයට තියෙන උපකරණ වලට සහ අවශ්‍යතාවයට හරියටම ගැලපෙන මොන ප්‍රොටෝකෝලේද? ඊළඟ වතාවේ නෙට්වර්ක් එකක් ප්ලෑන් කරද්දී මේ ප්‍රොටෝකෝල දෙකේ ඇතුළේ වෙන දේවල් ගැන හරියටම දැනගෙන ඉන්න එක අනිවාර්යයෙන්ම ලොකු වාසියක් වෙයි. මේ කරුණු ගැන තවදුරටත් හොයලා බලන්න කියලා අපි යෝජනා කරනවා.